යම් පුද්ගලයෙකු ඔබට ගල් ගසන්නේ නම් ඔබත් පෙරලා එම පුද්ගලයාට ගල් ගැසීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔබට ගසන ගල් එකතු කර ඔබ නව නිවසකට අත්තිවාරම් දමන්න. ජීවිතේ එහෙමයි. අපි අපේ අරමුණකට යනකොට, අපි අපේ ගෝල් එකකට යනකොට ඒක දකින පරිබාහිර සමාජය මුල ඉඳලාම අපිව ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහැ. අපි කරන්නේ මොකද්ද? අපේ අරමුණ මොකද්ද කියලා සමාජීන ගොඩක් දෙනා දන්නේ නැහැ. නමුත් අපි යම් කිසි දෙයක් කරලා අපේ අනන්‍යතාවය ගොඩනගා ගන්න හදනකොට බොහෝ දෙනෙක් ඒක පිළිගන්න කැමතිත් නැහැ. මොකද ඒගොල්ලන්ට පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් සාමාන්‍ය සමාජය තුල ජීවත් වෙන පුහුදුන් මිනිසුන් හැම වෙලාවෙම දකින්නේ අනිත් කෙනා මොකක් හෝ අලුත් දෙයක් ගොඩනගාගෙන යනවා නම් ඒකේ වැරදි පැත්ත දකින්න. ඕන් බොහෝ වෙලාවට ඔබව මොටිවේට් කරන වෙනුවට ඔබව කන්ඩම් කරાવી. ඔබේ උත්සාහය, ඔබේ බලාපොරොත්තු, ඔබේ ආශාවල් කිසිම තේරුමක් නැති දේවල් බවට ඔබට ඒත්තු ගන්නවාවි. ඒ වගේ වෙලාවට ඔබ කළ යුත්තේ ඔවුන්ගේ ඇප්‍රීෂিয়েට් කිරීමෙන් තේරුමක් නැති බව වටහා ගැනීමයි. ඔවුන් ඔබට දෙන දේ ගැන ඔබ එච්චර හිතන්න අවශ්‍ය නැහැ. ඔබ ගැන ඔවුන් දෙන අදහස් ඔබ ඔබේ ඔළුවට දාගත යුතු වන්නේ නැහැ. ඔබ කළ යුත්තේ ඔබේ අරමුණ ඔබ විශ්වාස කිරීමයි. ඒ අරමුණ වෙනුවෙන් ඔබට කැප වෙන්න කොච්චර ශක්තියක් තියෙනවද? කොයිතරම් කාලයක් ඔබට ඒ දේ වෙනුවෙන් කැප වෙන්න පුළුවන්ද කියන එක විශ්වාස කිරීමයි. ඔබේ අභිප්‍රාය, ඔබේ ගෞරවය, ඔබේ සිතේ සම්බන්ධයෙන් තියෙන උවමනාවට ගෞරව කිරීමයි. එසේ කිරීම තුළින් සියලු දේවල් පිළිවෙලට සිදු කිරීමෙන් ඔබට යම් කිසි දවසක ඔබේ අරමුණ කරා යෑමට හැකි වෙනවා. ඒ කාලය තුල විවිධ පුද්ගලයන්ගෙන් එල්ලවෙන චෝදනාවලට ඔබ සැලෙන්න, කම්පා වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඔබේ අරමුණ ගැන හරියට දන්නේ ඔබම පමණයි. ඒ නිසා සමාජයේ අපිට විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන් හම්බ වෙනකොට ඒ පුද්ගලයන් අපේ ජීවිතයේ අවශ්‍යම පුද්ගලයන් බවට පත් කර නොගැනීමෙන් ඔබට පුළුවන් වෙනවා අන්‍යයන් නිසා රිදෙන ඔබේ සිත වෙනස් කරගන්න. හැම පුද්ගලයාම තමන්ගේ පුද්ගලයෙක් කියලා විශ්වාස නොකිරීම තුළ ඔබට අන්‍යයන්ගේ කතාවලින් ඔබේ හිත බිඳෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා හොඳට හිතන්න. ඔබට ඔබව විශ්වාස නම්, ඔබේ බලාපොරොත්තු විශ්වාස නම්, ඔබට ඔබ ගැන ආත්ම ශක්තියක් තියෙනවා නම්, ඔබට ඔබ ගැන ගෞරවයක් තියෙනවා නම්, අන්‍යයන් ඔබ ගැන දෙන අදහසට වඩා ඔබට ඔබ ගැන තියෙන ගෞරවයේ ඔබව ඔබේ හීනය කරා අනිවාර්යෙන් ගෙනියනවාමයි. ඒක විශ්වාස කරන්න. ස්තුතියි.